ඔයාලා ආදරයෙන් බලපු කොරියන් කතාමාලාවලට හඬ කවන්නේ කවුද කියලා දැනගන්න වීඩියෝ එක දිගටම නරඹන්න. ජොන් සොන්ගිගේ චරිතයට විශිෂ්ට ලෙස හඬ කැවීම් සිදු කළේ උමා අසේනි විසින්. දන්නවද? මං තමයි සොන්ගි. කවදා ඉඳලාද මගේ පස්සෙන් යන්න ගත්තේ? අනන්තෙන්නා තරුකුමරා ටෙලිනාට්‍යයේ දෝමින්ජුන්ගේ චරිතය චිරන්ත රන්වල මහතා. නෑ? දැනගන්න ඕනද? නෑ. එහෙම දෙයක් නෑ. මොකද කන්නවගේ මන් දිහා බලන්නේ? මම පාස්වර්ඩ් එක ගන්න හදන්නේ. හිමන්තරා ටෙලිනාට්‍යයේ කම්මෝයොන් හෙවත් බියුටිගේ චරිතයට හඬ කවන්නේ තාරුකී අමායා මෙන්ඩිස්. ප්‍රධාන චරිතයක් වන යුසීජින් හෙවත් බිග් බොස් කෝකිල පවන් ජයසූරිය. ඔයා දිගටම ඔය ඇස් වලින්ද බලාගෙන හිටියේ? ඔය ඇස් කියන්නේ මොන ඇස් වලටද? ඔය වගේ දිලිසෙන ඇස් වලට. ඔය එක දන්නේ නැද්දනේ. හොඳ කොල්ලෙක් ළඟ ඉන්නකොට කෙල්ලෙක්ගේ ඇස් දිලිසෙනවලු. යූමියන් ජූට හඬ කවන ලද්දේ නිහාරා පීරිස් විසින්. සෝදේයන්ගේ චරිතය යෂ් වීරසිංහ. සසර කින්නරාවේ ටෙලිනාට්‍යයේ ජොන්ජේගේ චරිතයට හඬ කවන්නේ අපි හැමෝම දන්න සාරංග දිසාසේකර විසින්. ප්‍රධාන චරිතය ෂින්චන් උමා අසේනි. අය බලන් හිටියේ. මං ආවේ නැත්තම් එහෙම. ඔයා කොහමද හිත හදාගන්නේ? මේ ආත්මේ පුරාවටම මතක එක්ක ජීවත් වෙනවා. හිතින් ආදරය කරනවා. බොයිස් ඕවර් ෆ්ලවර්ස් ප්‍රධාන චරිතයක් වන ගුජම්පියෝගේ චරිතය ඉසුරු ලොකු හෙට්ටි ආරච්චි. කියනවා මට සමාව දෙන්නකෝ. කෝ බලමු. දඟකාර චරිතයක් වන ගුම්ජැන්දිගේ චරිතය ටනාකා තාරුකි. බොයිස් ඕවර් ෆ්ලවර්ස් ටෙලිනාට්‍යයේ නිහඬ ආදරවන්තයා වන ජීහුගේ චරිතයට හඬ කවන්නේ ඩිෂාන් චාමින්ද විසින්. මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝකින් හමු වෙමු.